ආයිබෝවන් පිහිටතුනි නැවතත් ඔබ සුපුරුදු ආකාරයට බොහොම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා අපේ වායාම කතිකාව සඳහා එන්න එකතු වෙන්න මේ පැත්තට. මොකද්ද කතා කරන්න යන්නේ? නුගේ ගොඩද? නෑ නුගේ ගොඩ නෙවෙයි නේද? නුගේ ගොඩ ගැන පොඩි පොඩි විස්තර එහෙම මෙහෙන් එනවා නේද? සෙට් එක එකතු වෙලා තැන් තැන් වල කට හොදනවා නේද? කයිය ගහනකොට පරණ දේවල් ඔක්කොම එලියට ඇවිල්ලා හොඳ හොඳ කතා ටිකක් තියෙනවා. තව ටිකක් එකතු කරගෙන පොඩි ඕපයක් කියන්නම් පස්සේ. අද සෙන්සුරාදා නේ ඉතින් අද සෙන්සුරාදා පොඩ්ඩක් හැන්ද වෙනකොට පුළුවන් වුණත් ඇවිල්ලා ඒ ටික කියලා යන්න. දැන් කතා කරන්න යන්නේ මේක කියන්න හිටියේ මේක ටිකක් පරක්කු වෙච්ච කතාවක්. නමුත් මේක කියන්න ඕන මේක මතක් කරලා ආණ්ඩුවටත් නේද රජයටත් අපේ සත දෙකේ පැත්තම දාන්න තමයි හදන්නේ. හරි. එතකොට පිහිටතුනි අද තාම 22නේ 22 සෙනසුරාදා දවස අමතක කරගන්න එපා. 11 වෙනි මාසේ 22 වෙනි සෙනසුරාදා. මාතෘකාව බැසිල් රෝහණ රාජපක්ෂ මගේ මොකද්ද කියුනේ නෑනේ පොඩ්ඩක් උග්‍ර හිරුණා. බැසිල් රාජපක්ෂ එකෙකුට රෝහණ තියෙනවානේ එකෙකුට ලක්ෂ්මන් තියෙනවා. ඒ ඔක්කොම නම් වෙනස් කරලා තියෙන එකෙකුට මහේන්ද්‍ර කියලා තියෙනවා නේද? පිස්සු හැදෙන පිස්සු කතන්දර. දැන් බැසිල් රාජපක්ෂගේ ඊයේ නඩුව තිබුණානේ නේද? බැසිල් රාජපක්ෂ නඩුව බලවන්න මොකක් කිව්වා? බැසිල් රාජපක්ෂ ඊයේ නඩුවට පෙනී ඉන්න බලවන්න නෙවෙයි පෙනී ඉන්න ආවේ නෑ නේද? ඇමරිකාවේ සුවවාසී කියලා තියෙනවානේ. ඉතින් අර මේ අලකලංචි අස්සේ නුගේගොඩ නාඩගම අස්සේ ඒක ඒ පැත්තේ තිබුණා. ඒ ගැන කියන්න අමතකුණා. ඉතින් මම කල්පනා කරා බැසිල් රාජපක්ෂගේ කතන්දරය පිළිබඳව ඔබත් එක්ක මේ වෙලාවේ පොඩ්ඩක් දොඩබළු වෙන්න ඕන කියලා අපේ හිතවතුනේ නේද? කොහොමද බැසිල් රාජපක්ෂ අමතක කරන්නේ නේ? ඉතින් මේ මොකද්ද දැන් කේස් එක? බැසිල්ට තියෙන කේස් එක මොකද්ද? අමතක කරන්න පුළුවන් ද ප්‍රේහිතවතුනි? ඡන්දේ දුන්නෙම මුන්ට දඬුවම් කරන්න නේද? ඡන්දේ දුන්නෙම මේ 10% කියන එක ඇතුළට දාන්න. 10% සහිත රාජපක්ෂ නඩය නේද? හරි. එතකොට බැසිල්ට තියෙන නඩු මම හැමදාම කියනවනේ රාජපක්ෂලා හොරා කාලා තියෙන අල්ලන්න පුළුවන් විදිහට නෙමෙයි ලේසියෙන් අල්ලන්න බෑ. හොරා කන්නම වෙනම උපදේශ අරගෙන තමයි හොරා කාලා තියෙන්නේ. එතකොට මේ දැන් පැටලිලා ඉන්නේ මොකද? මේ පැටලිලා තියෙන ටිකක් පඹ ගාලක. මේක මේ නඩුව මේ සම්බන්ධයෙන් චෝදනා එල්ලෙන ප්‍රේතුතර මේක මේ ආණ්ඩුවෙන් දාපු එකක් නෙමෙයි. මේක පරණ කතාවක්. කියන්නේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ රාජපක්ෂලාට එරෙහිව රාජපක්ෂලාගේ තිබිච්ච දූෂිත වැඩවලට මේ දාගෙන ගියානේ නඩු. අතරම මේ 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් නුන නම් අතරම මේ සාක්ෂි ටික රාජපක්ෂලාට එරෙහිව තිබිච්ච සාක්ෂි ටික ඒ විදිහට තියෙනවා. මුන් මේව විනාශ කරන්නේ නැහැ. 2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ බලයට පත් වෙන හේතුවත් රාජපක්ෂලා ගැන කියලානේ ඒත් බලයට ආවේ නේද? ඉතින් එහෙම බලයට ආවට පස්සේ මේගොල්ලෝ පටන් ගත්තා රාජපක්ෂලාට එරෙහිව වැඩ කරන්න යම් ක්‍රියාමාර්ගයක් ගියා. හැබැයි ඒක අවංක ක්‍රියාමාර්ගයක් නෙවෙයි. ඒක රාජපක්ෂලා බය කරන්න වැඩේ කරා ළඟ නතර කරා. එතකොට ඒ කාලේ වෙනකොට රාජපක්ෂලා බලේ හිටියා. වේගෙන් 2015 පාලන බලය වෙනස් වුණා. පාලන බලය වෙනස් වුණාට පස්සේ යහපාලන ආණ්ඩුව පිහිටෙව්වා. ඒ යහපාලන ආණ්ඩුවට තිබුණා හොඳ අවස්ථාවක් රාජපක්ෂලා ඇතුළට දාන්න. මොකද උණුවේ ෆයිල් ටික තිබුණේ. ඒ ළඟ කරපු හොරකම් වල ෆයිල් ඒ ෆයිල් වල තොරතුරු සියල්ලම තිබ්බා ප්‍රේහිතවතුනි. ඊට පස්සේ මේගොල්ලෝ මේවා ඔක්කොම එළියට අරගෙන හැම තැනකම හැවා නේද? ෆයිල් අරගන්නවා, දානවා, රිජෙක්ට් වෙනවා, යනාදී වශයෙන් මේ විදිහට සංදර්ශනයක් ගෙන. ඒක ප්‍රතිඵලය උනේ මොකද්ද? ඒකේ ප්‍රතිඵලය උනේ ඊළඟට බලයට ආවට පස්සේ ගෝඨාභය ඒ කාලේ තුල දීලා ඇදියා නැති වෙන්නේ ෆයිල් ටික ඔක්කොම හංගලා විනාශ කරලා මදපන්නලා කාබාසිනිය කල්ලා දාලා නැතර නැති කරලා දැම්මා. සාක්ෂි හොයාගන්න බැරි වෙන මට්ටමට ඒ සියල්ල වෙනස් කරා. ඒක තමයි උනේ. කොහොම හරි දැන් 2016 මැයි
12 බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනෙනවා. ඒ කියන්නේ ඒ අත්අඩංගුවට ගන්නේ මුල් අපරාධ කොට්ටාසය මගින් FCID එකෙන්. ඒකට හේතුව තමයි FCID නිලධාරීන් මුල් අපරාධ කොට්ටාසයේ නිලධාරීන් මේ අත්අඩංගුවට ගැනීම හරහා නඩුවක් ෆයිල් කරනවා. මෙයාට චෝදනාවක් ගුණ කරනවා බැසිල් රාජපක්ෂට. බැසිල් රාජපක්ෂ මාතර බ්‍රවුන්සිල් වල මාතර බ්‍රවුන්සිල් දන්නවනේ නේද? මාතර නගරය ගත්තොත් ඒකේ මූද පැත්තෙන් කතරගම එහෙම යනකොට තංගල් එහෙම යනකොට වඩා ලේසි නේද? මූදු අයින දිගේ තියෙන පාරේ ගිහිල්ලා ඒ මූදු සීමාව ඉවර වෙනකොටම කන්ද නගින්න පටන් ගන්නවා. ඒක තමයි බ්‍රවුන්ස් කන්ද. කන්ද නගිනවා. එතනින් ගිහිලිවලා පල්ලෙහා එළිය කන්දට වැටෙන්න තියෙන්නේ. ඉතින් ඒ එළිය කන්දට උඩින් තියෙන බ්‍රවුන්සිල් වල තියෙනවා මේ බැසිල් රාජපක්ෂට අයිති පොල්වත්තක්. මේ පොල්වත්ත අක්කර 1මාරක්. අක්කර 1මාරක පොල්වත්ත තමයි මේ නඩු නිමිත්ත බවට පත් වෙන්නේ. ඇයි නඩු නිමිත්තක් බවට ඒක පත් වෙන්නේ? මේ ඉඩම කෝටි 5ක් පමණ විතර වටින මේ ඉඩම අරගන්න තියෙන ඒක ගැනීම සඳහා මිලදී ගැනීම සඳහා මුදල් උපයාගත් ආකාරය පිළිබඳව තමයි බැසිල් රාජපක්ෂගේ චෝදනාව එල්ල වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ මුදල් විසුද්ධි කරන පනත යටතේ මේක තියෙන්නේ. එතකොට මේ කෝටි 5 ගත්ත විදිය හොයාගත්ත විදිය පෙන්නන්න බැසිල් රාජපක්ෂට ප්‍රියහිතනේ පුළුවන් කමක් නැහැ. දැන් මේකේ දැන් ඊයේ නඩුව තිබ්බනේ. ඊයේ නඩුවට මේකේ ඉන්නවා 4 දෙනෙක් ඉන්නවා. ඉතිකරුව 4ක් ඉන්නවා. එතකොට දෙන්නෙක් ඇවිල්ලා තිබුණා. දෙන්නෙක් ආවේ නැහැ. ඒ දෙන්න තමයි ඔය බැසිල් රාජපක්ෂගේ බිරිඳ, ඒ කියන්නේ පුෂ්පා රාජපක්ෂගේ නැගණිය ගලප්පත්ති. මොන ගලප්පත්තිද? ඉන්නකෝ මම සටහනක් දාගත්තා මේකේ. අපි නම කියමු කොයි වෙලාවක හරි. බැසිල් රාජපක්ෂගේ නැගණිය හරි අපි නැගණිය කියලා දාගමු. නම මම හොයලා කියන්න. එතකොට එයා ගලප්පත්ති කියන එක කෑල්ල සර්නේම් එක මට මතකයි. කොහොම හරි එයා ආවෙන අයෝමා ගලප්පත්ති ආවෙත් නැහැ. බැසිල් රාජපක්ෂ ආවෙත් නැහැ. 3 4 ආවේ නැහැ. 1 2 කියන දෙන්න ආවා. හරි. එතකොට දැන් මේ කතන්දරේ ඇතුලේ ප්‍රිය හිතවතුනේ මේ මිලියන 50ක එහෙම නැත්නම් කෝටි 5ක ඉඩම මිලදී ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ ගහපු වංගුව මොකක්ද? එතකොට මේකට බැසිල් රාජපක්ෂගේ ඉල්ලීම පිට බැසිල් රාජපක්ෂගේ අනුදැනුම මත ගිනුම් දෙකකට මුදල් ඇවිල්ලා තියෙනවා. ඒ ගිනුම් දෙකේ අයිතිකරුව තමයි බැසිල් රාජපක්ෂගේ බිරිඳගේ සහෝදරිය අයෝමා රාජපක්ෂ සහ තවත් කාන්තාවකට දික්කල්ල ප්‍රදේශයේ තියෙන ඒ බැංකුවකට තමයි මුදල් එවලා තියෙන. ගිනුම් දෙකකට මුදල් එවලා තියෙනවා. එතකොට ඒ ගිනුම් දෙකකට ආපු මුදල් තමයි බැසිල් රාජපක්ෂ ඒගොල්ලොන්ගෙන් ගන්න. බැසිල් රාජපක්ෂ තමන්ගේ ගිනුමකට එවාගෙන නැහැ. ඒ කියන්නේ බිරිඳගේ සහෝදරියගේ ගිනුමටයි ඒ බිරිඳගේ සහෝදරියගේ තවත් හිතවතියකගේ ගිනුමටයි තමයි සල්ලි එවලා තියෙන්නේ. හරි දැන් පැත්තක ඉඳලා පරිප්පු කන්නේ තුන්ගේ වැඩේට. ඒතකොට දැන් මේ ගිනුම් දෙකෙන් සල්ලි අරගෙන බැසිල් රාජපක්ෂ මේ ඉඩම ගන්නවා. ඒතකොට මේ ගිනුම් දෙකෙන් සල්ලි ගත්තා කියන්නකෝ. දැන් බැසිල් රාජපක්ෂ ඉඩම ගන්නේ කාගේ නමටද? බැසිල්ගේ නමටද? නෑ. බැසිල්ලාගේ නමට ගන්නේ නෑ. එහෙම ගත්තාම අවු වෙනෝනේ, මාට්ටු වෙනෝනේ. ඒ නිසා මේ ඉඩම ගන්න වෙනත් පුද්ගලයෙකුගේ නමට ප්‍රිය හිතවතුනි. ඔහු තමයි ඔය බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩමක් හදනවනේ. ගෙයක් හදනවනේ. මල්වානේ ඉඩමේ ගෙයක් හදනවනේ. අන්න ඒ ගේ සැලැස්ම හදපු ඔය ගෘහ නිර්මාණ ශිල්පියා ඉංජිනේරුවෙක් මට හිතන්නේ. අන්න ඔහුගේ නමින් තමයි මෙන්න මේ බැසිල් රාජපක්ෂ බ්‍රවුන්සිල් වල අක්කර 1මාරේ පොල්වත්ත මිලදී ගන්න ප්‍රිය හිතවතුනි. කොහමරි හොයාගෙන යනකොට මේ සිද්ධි ටික මාට්ටු වෙනවා. මාට්ටු වුණාට පස්සේ තමයි මේ පුද්ගලයා කියනවා මගේ නෙවෙයි මේ ඉඩම FCID එකේ ප්‍රශ්න කිරීම වලදී කියන්නේ මේ ඉඩම මගේ නෙමෙයි. මේ ඉඩම බැසිල් රාජපක්ෂ මහත්තයාගේ. බැසිල් රාජපක්ෂ මහත්තයාගේ ඉඩම තමයි මට දුන්නේ. එතකොට අර account එකේ සල්ලි
අර අය මගේ යාළුවා කියනවා මන් දන්නේ නැහැ. ඒ කිව්ව නිසා තමයි මම දාන්නේ කියලා කිව්වේ. කොහෙන් ආවද කියලා මන් දන්නේ නැහැ. අයියාගේ සල්ලි තමයි කිව්වේ කියලා කියනවා. දැන් බැසිල් රාජපක්ෂ මෙන්න මේ කතාවට මාට්ටු වෙනවා. අනිත් එක මේ මුදල හොයා ගැනීම පිළිබඳ මේ මුදල් ආවේ කොහෙන්ද? මේ මුදල් වල පැටිකිරිය මුදල් ඉපයුවේ කොහෙන්ද? ඒවා තහවුරු කරගන්න බැරි වෙලා තියෙන. ඉතින් නඩුව වැටුනේ පිළිහිතුනේ ඔන්න ඔය කාරණාවට. ඉතින් ඔය ප්‍රශ්නේ ඔය ඔහොම දිගෑරෙද්දි තමයි මේ හාදයා ඇමරිකාවට යන්නේ නේද? ඇමරිකාවේ ජීවත් වෙන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න මේ වෙනකොට අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා ප්‍රීහිතෝදි. මම ඊට පෙරත් කිව්වා නේද? මීට පෙරත් කිව්වා මහවැලියේ ගාමිණී දිසානායකගේ පිටිපස්සේ පස්සලේව කකා කකුල්ලේව කකා යාන්තම් එදා වේල හොයාගත්ත බැසිල් රාජපක්ෂ අද ජීවත් වෙන්නේ අපේ පිහිටෙන් ඔබේ මගේ පිහිටෙන් කොහෙද? ඇමරිකාවේ නේද? ඇමරිකාවේ පිහිටෝතුනි බොහොම සුඛෝපභෝගී විදියට ජීවත් වෙනවා. හරි. එතකොට දැන් නඩුවට බැසිල්ලාවද? නඩුවට බැසිල්ලාවේ නැහැ. නඩුවට බැසිල්ලාවේ නැහැ. හේතුව බැසිල්ගේ හිරි වැටිලාලු ප්‍රීහිතෝතුනි. වම හිරි වැටිලාලුනේ. වම් පැත්ත හිරි වැටිලාලු. එතකොට ලෙෆ්ට් සයිඩ් සයිටිකා කියලා රෝගයක් හැදිලා. ඒ කියන්නේ වම් පැත්ත හිරි වැටීමේ රෝගයක් තියෙනවලු. එතකොට දැන් මාර වැඩේ මේක දැන් අධිකරණයට මොකෙක් හරි ඉදිරිපත් කරාට පස්සේ සල්ලි තියෙන එකෙක් ඌ වෙනුවෙන් පෙනී ඉන්න නීතිඥයෝ නේද පයිල් පිටින් උස්සගෙන ඇවිල්ලා නේද කියන්නේ මේ අර මේ ලොවෙත් නැති හිතන්න බැරි පිළිගන්න බැරි ලෙඩ රෝග ඉදිරිපත් කරමින් මේ තමන්ගේ සේවාදායකයා බේරා ගැනීම සඳහා පුදුම සටනක් දෙනවනේ. ඔක අපි ඇත්තට මේකේ අර ජුගුප්සාව සහිත කෑල්ල හරියටම දැක්කේ මේ රනිල් රාජපක්ෂගේ කවුද? රනිල් වික්‍රමසිංහගේ රාජපක්ෂලා තමයි නේද? රනිල් වික්‍රමසිංහගේ ඒ නාඩගම අඩව්ව අල්ලපු වෙලාවේ නේද? රනිල් වික්‍රමසිංහ තනි දමනියෙන් ජීවත් වෙන මිනිහෙක් බවට පත් කළා. රෙදි ඔළුවෙන් ගලවලා හරි කමන්නේ. ඔහු ඒ වෙලාවේ මේ අතුලට යන්න දෙන්නේ නැතුව බේරාගත්තනේ, අප ලබාගත්තනේ. නඩුව තියෙන එක වෙන දෙයක්. අප ලබාගත්තනේ. ඉතින් ඒ වගේ තමයි අපිට හිතෙන්නේ මේ වෙලාවේ දැන් ඉදිරිපත් වෙනවා ලෝයර්ස්ලා ජනාධිපති නීතිඥයෝ ඇවිල්ලා අර පට්ටපල් ගෙරි හොරාට නේද? පරය වෙනුවෙන් පෙනී ඉන්නවා අපේ හිතවතුනේ. ඒගොල්ලෝගේ වෘත්තිය කියලා බේරෙන්න පුළුවන් කියන්න පුළුවන්. හැබැයි මේ පෙනී ඉන්නේ කවුරු වෙනුවෙන්ද නේද? අම්මම මූසල පරේ හොරෙක් වෙනුවෙන් පෙනී ඉන්නවා. හරි. ඒක වෘත්තියනේ. එතකොට පෙනී සිටිමින් කියනවා මගේ සේවාදායකයාට දැන් තියනවා හරි අමාරු එයාගේ වම් පැත්ත හිරි වැටිලා නේද? ඔය ඉස්සෙල්ලා නඩුව තිබිච්ච වෙලාවේ ඕක පුටුවෙන් වැටෙනවා මතකයිද? පුටුවෙන් පැදුරෙන් වැටිච්ච නැති එක පුදුමයිනේ. පුටුවෙන් වැටිලා බෙල්ල ගැසිලා මොකක් හරි භග්නයක් වෙලාද නේ මොකක් හරි කියලා කිව්වනේ. එතකොට මට මතකයි ඒ වෙලාවෙත් මේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පෙනී හිටපු නිලධාරීන් කිව්වා ඒ වෙලාවෙත් මේක පිළිගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි කියලා. පිළිගන්න බෑ කියලා. එතකොට හැබැයි ඒකට ඉදිරිපත් වෙච්ච ලෝයර්ස්ලා කිව්වා මෙහෙ ඇවිල්ලා අම්මට සිරි ඇමරිකාවේ අය බොරු දෙන්නේ අපේ වගේ නේද කියලා කයි කතන්දර ගොඩක් කියලා කොහොම හරි ඒ වෙලාවේ බැසිල් බේරගෙන දැන් නඩුව ඊයට දැම්මනේ. දැන් ඊයේ එනකොට මුලින් පුටුවෙන් බැටලා උගේ බෙල්ල අවුලලා තිබුණා. දැන් මුගේ පැත්ත හිරි වැටිලාලු වම හිරි වැටිලාලු තනි කර. කොහොමද මුගේ වම දකුණ මාරු වෙලානේ තියෙන්නේ. දැන් මුගේ වම හිරි වැටිලාලු. කොහොමද මම වම හිරි වැටලා තමයි ගියේ. හරිද? එතකොට වම හිරි වැටිලා වාර්තා ගොඩක් අරගෙන එනවා. ඉතින්සලා මුලින් දීපු දොස්තරගේ ඒව නෙමෙයි දැන් මේ වෙන දොස්තර කෙනෙක් තමයි දීලා තියෙන්නේ. තොර මේ ගැන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිනී ගිරිහාගම මෙනවිය නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිවරයා වෙනුවෙන් මේ නඩුවට පෙනී සිටින තනත්තිය ලක්මිනී ගිරිහාගම නේද? මරු කෙනා අතර තමයි නඩුව ගිහිලා තියෙන්නේ හැබැයි ප්‍රීහිතවතුනි. ඇයි මේ මරු කෙනා කියන්නේ? ලක්මිනී ගිරිහාගම ඔබට මතක ඇති වචනයක් කියලිමු මෙයා ගැන. ඔබට මතක ඇති කෙහෙලිය රඹුක්කැල්ලගේ නඩුව ප්‍රීහිතවතුනි. කෙහෙලිය රඹුක්කැල්ලගේ නඩුව
ඔතෙන්ට ඇදගෙන ගිහිල්ලා පෞද්ගලිකව මහන්සියල මේක ඇත්තට මේ රස්සාවක් නෙමෙයි මේ ජීවිතේම කැප කරලා කරන වැඩ. ඇත්තටම අපේ අරමුණ වෙනුවෙන් රජයේ පැත්තෙන් පෙනී ඉන්න නිලධාරීන් මේ ඇත්තටම අපේ ප්‍රණාමය ප්‍රශංසාව හිමි වෙන්න ඕන නිලධාරීන් අතර කෙනෙක් තමයි මේ ලක්මිනී ගිරිහාගම මෙනවිය. එතුමී මම දැකලත් නැහැ කතා කරලත් නැහැ දන්නෙත් නැහැ මම දැකලා තියෙනවා මේ බාලිකා කන්ද නඩුවට එන වෙලාවේ මම දැකලා තියෙනවා නමුත් කතා බහ කරලා නැහැ. එම සම්බන්ධයක් නැහැ. නමුත් එහෙම අවශ්‍ය නැහැ අපිට දැක්කට පස්සේ පේනවා ඒ වැඩේටයි අපි මේ ක්‍රෙඩිට් එක දෙන්නේ. ඒතර කෙහෙලිය රඹුකැල්ලගේ නඩුව ගෙනල්ලා තනිකර ඒ ඔක්කොම සාක්ෂි සම්පින්ඩන වාර්තාව හදලා අපි දැක්කනේ ඒකේ තියෙන විශාලත්වය. ඒක ප්‍රින්ට් කරන්නම කෝටි ගාණක මුදලක් ගියානේ නේද? ඒ ටික උසාවියට පළවෙනි දවසේ අරන් ආවේ ඩිමෝ බට්ටෙක්ගේ දාලා නේ. ඩිමෝ බට්ට කියන පොඩි වාහනේ ඩිමෝ බට්ටෙක්ගේ දාලා තමයි අරන් ආවේ ප්‍රීතතරේ. මෙයා කවුද? ලක්මිනී ගිරිහාගම තමයි ඒ නඩුව එතනට ඇදගෙන ගිහිල්ලා කෙහෙලිය රඹුකැල්ල ඇතුළු පිරිස බිත්තියට හේතු කළ මැටි ගහන තැනට ගෙනාවේ මේ වීර කාන්තාව තමයි ප්‍රීතතරේ. මේව තමයි වැඩ. නිකන් අර පාර වටේ ඉන්න නන්නත්තර චරිත වගේ නෙමෙයි. අපි හොඳ කියන්න ඕන තැනට මේ මෙතුමියට ඒ ගෞරවය අපි දෙන්න ඕන. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව දින අති දක්ෂ නිලධාරිනියක් යයි. ඉතින් අය මේ වෙලාවේ කියනවා දැන් බැසිල් රාජපක්ෂ මේ හිතාමතාම තමයි මේ උසාවිය මග හරින්නේ. බැසිල් රාජපක්ෂ වසරකින් උසාවියේ පෙනී ඉඳලා නැහැ. අය කියනවා මීට පෙර උසාවියේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මීට පෙර වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා පුටුවෙන් වැටිලා බෙල්ල අවුල් වෙලා කියලා. අය කියනවා ඒවා සාවද්‍ය මට්ටමේ වාර්තා පිළිගන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම. දැන් මේ වාර්තා බැලුවම උනත් අය කියනවා මට ලොකු සැකයක් තියෙනවා ඇත්තටම මේ අසනීපෙන්ද ඉන්නේ කියලා නේද? ඒකේ තනතුර උසාවියක් ඇතුලේ ඒ භාෂාව භාවිතා කරන්න ඕන සීමාවක් තියෙන නිසා ඒ විදිහට කියනවා. එළියෙන් බැලුවා අපිට පේන්නේ මූ තනිකර පට්ටපල් බොරුවක් නෙමේ කරන්නේ. කොයි හරි දොස්තර කෙනෙක් අල්ලගෙන මිනිහා ගත්තා නේද? හොර සාතික ටිකක් ගත්තනේ. මුන් හොර වැඩ කරන්න ආයි උපංගේ හපන්නුනේ. නේ අර ලක්ෂ්මන් කවුද නාමල් රාජපක්ෂ හොර සාතිකයක් අරගෙන විලිවලා නීතිපත් මොකද්ද ලෝ කොලෙජ් එකට දීලා එතන රෙජිස්ටර් වෙලා එතන උපාධිය අරගත්තානේ. එතකොට බාප්පා මොකද්ද කරන්නේ? බාප්පා ගත්තා නේද මේවා තඩි කර මේ පට්ටපල් බොරුනේ. මුගේ වම හිරි වැටුණා කියන එක. එතකොට දැන් මේකෙදි කියාවේ වම හිරි වැටුණා. දැන් වම හිරි වැටුණාට පස්සේ දැන් බලන්න මේ නඩුව ගියා ආයි නඩුව මැයි මාසේ දෙකට ගියා. මැයි මාසේ දෙකට ගියා ප්‍රීතතුනි නඩුව. මැයි මාසේ 22 නේ. මැයි මාසේ 22ට නඩුව ගියා. මැයි මාසේ 22. එතකොට මැයි මාසේ 22ට ගියා කියලා තා මාස 6ක් විතර එහාට ගියානේ. එතකොට දැන් මුගේ දැන් මේක එහාට දාගෙන වම් පැත්ත හිරිවැට්ට ගත්තා. ඊළඟට මැයි මාසේ 22 නඩුව ගත්තට පස්සේ මුගේ දකුණු පැත්ත හිරිවැටේ ෂුවර් එකටනේ. ඊට පස්සේ ඊළඟ එකේදී මුගේ මොකක් හරි වල්ලක් හිරිවැට මේ මොකක් හරි කිව්වද? ඔට්ටු නෑ. හරිද? මුගේ ඇගේ කොතනක හරි ආයි හිරිවැටුණා මේක මාර වැඩක් ඈ. ඉතින් මේ හිරිවැටිලා තියෙනවයි කියන එක මේ ගිරිහාගම මෙනවිය කියනවා 2025 සැප්තැම්බර් මාසේ 14 වෙනිදා තමයි මෙයාට වෛද්‍ය වාර්තාව දීලා තියෙන්නේ. මාස 6ක ගුවන් ගමන් වල යෙදෙන්න එපා කියලා. මේ හොර වාර්තාව අරන් තියෙන්නේ 2025 සැප්තැම්බර් මාසේ 14. හොර වාර්තාවක් නේ අධිකරණය ඉදිරිපත් කරන වාර්තාව. නමුත් අපි කියනවා මේක හොර වාර්තාවක් කියලා. හරිද? ඊට පස්සේ ඊළඟට මෙහෙම තියෙද්දී ඊළඟට සැප්තැම්බර් මාසේ 14 තමයි මේක දීලා තියෙන්නේ. ඒ කියන්නේ වෛද්‍ය වාර්තාව දීලා තියෙන්නේ. සැප්තැම්බර් මාසේ 25 මෙයා බුක් කරලා තියෙනවා ටිකට් එකක්. ගුවන් ටිකට් පතක් වෙන් කරනවා. නොවැම්බර් මාසේ 18 ඉඳලා 21 වෙනකන් 18 සිට 21 වෙනකන් ගුවන් ගමන් වෙන් කරලා තියෙනවා මේ ටිකට් එකක්. ඒ ටිකට් එක වෙන් කරගන්නකොට
ආසනයක් වෙන් කරගන්නකොට ඒක පුරවන තියෙන ඒ කොටස්වල පුරවලා තියෙනවා මෙයාට අනිවාර්යයෙන්ම ගුවන් ගමනක යෙදිය හැකි බව. හරි. එහෙම දැන් අතන අසාධ්‍යයි අතන අසාධ්‍යයි. නමුත් මෙතන ටිකට් එකක් බුක් කරගෙන කතන්දරේ ඔක්කොම කරගෙන තියෙනවා. පස්සේ ඒක මොනවා හෝ හේතුවක් නිසා අවලංගු කරලා දාලා තියෙනවා. සමහරවිට බැසිලා හිතන්නේ නැති ආවොතින් වැඩේ මාට්ටු වෙන යන්න හම්බ වෙන්නේ නැහැ. ඕ බැසිල් එහෙම තමයි. හරිද? ඔබ ලංකාවට එනකම් බලාගෙන ඉන්නේ කට්ටිය. බලාගෙන ඉන්නේ පුතේ. හරිද? මොකද අවශ්‍යම බුලට් එකක් නේ මේ රට කාපු හොරා කාපු අපේ දේවල් හොරා කාපු බැසිල් රාජපක්ෂ. එනිසා බැසිල් රාජපක්ෂ එනතුරු බලාගෙන ඉන්නවා කට්ටිය. ඒක වළක්වන්න බෑ කොහොමටවත් බෑ. කොයි වෙලාවක හරි තමුසේ ලංකාවට එන්න ඕන. බැසිල් කියන්නේ ප්‍රේහිතදුනේ අමු ඒ කියන්නේ එක්තරා ජාතියක මේ අර හීනමානයෙන් පෙළෙන උද්දච්ච පරෙක්. හරිද? ඇයි මං එහෙම කියන්නේ? හීනමානයෙන් පෙළෙන උද්දච්ච පරෙක් කියලායි මං කියන්නේ. තා පොඩි කතාවක් කියන්න. හරිද? දවසක් මම එතකොට රිවිර පත්තරේ වැඩ කරනවා. රිවිරත් මුංගේනේ. හරිද? රිවිර පත්තරේ වැඩ කරනකොට මට ඉන්ටර්වයුව එකක් කරන්න සිද්ධ වුණා බැසිල් රාජපක්ෂත් එක්ක. මම ගියා දැන් ඉන්ටර්වයුව එක කරන්න බැසිල් රාජපක්ෂ ආර්ථික කටයුතු ඔය මේ තුම්මුල්ලේ නෙවෙයි. කොහෙද මේ ඉබ්බන්වල හන්දිර පොඩ්ඩක් මෙහා තියෙන ඔය මහවැලිය ළඟ තියෙන මේ ඔය බිල්ඩින් එකට ගියා. ප්‍රයිවට් එකක් ඒක. ප්‍රයිවට් එකක් තමයි මේ හාය කරලා අරන් තිබුණේ. එතකොට ගියාම ඔන්න ටිකක් වෙලා මම හිටියා. පැය භාගයක් විතර මට ඉන්න උනා. සපිරිවරාගෙන මාර ගාඩයක් නේ දීලා තියුනේ. ඇවිල්ලා ඉතින් ඔය ඉන්ටර්වයුව එක පටන් ගත්තා. හරිද? ඉන්ටර්වයුව එක පටන් ගන්නකොට ওই දවස්වල පොඩි ප්‍රශ්නයක් ඇතිලා තිබුණා. මම මේක ඉස්සෙල්ලා කියලා තියෙනවා. ඔය මේ මොකක් හරි සම්බන්ධය මොකක්ද සමෘද්ධිය හරි කතන්දරයක් ඇදිලා තිබුණා. ඒ කාලේ පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මේ පොඩ්ඩක් පහර දෙදී හිටියේ බැසිල් රාජපක්ෂට. බැසිල් රාජපක්ෂ මේ සමෘද්ධිය වගේ මතක සමෘද්ධියේ මේවා වෙනස් කරගෙන මේකේ සල්ලි ටික හොරකම් කරන්න තමයි හදන්නේ. මේ බැසිල් රාජපක්ෂ හොරා නොකිය හොරා කිය තිබුණා. ඉතින් දැන් ඉන්ටර්වියු එක ටිකක් කරගෙන යද්දී මම ඇහුවා සිද්ධිය මතක් කරලා මම ඇහුවා ඒ අනුවේ කියන විදිහට බැසිල් රාජපක්ෂ කියන්නේ නෑ හොරෙද්ද කියලා. අප්පට සිරි. දැන් මම මෙහෙම ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා බැසිල් අහම පුටුවේ වාඩි වෙලා ඉන්නවා. එයාගේ කාමරේ අමාත්‍යාංශය ඇතුලේ. ඉතින් තමයි දැන් ඉන්ටර්වියු එක කියන්නේ මම දැන් ওই ප්‍රශ්නේ ඇහුවා. ප්‍රශ්නේ ආද්දී මේකම බල හිටියේ ලොකු පොත මේක මොකද්ද පනත සමෘද්ධි පනත. ඔව්. සමෘද්ධි තමයි. සමෘද්ධි පනත බල හිටියේ. ඊට පස්සේ පනත ගත්ත ගමන් මොකද්ද කිව්වේ කියලා ඉවරලා මං ආයි අහුවා ප්‍රශ්නේ විදියටම. එතකොට මෙහෙම කියනවානේ. බැසිල් රාජපක්ෂ හොරෙද්ද? මේ අකා පොත ගත්ත ගමන් ගැහුවා පොළවේ. පොළේ ගාලා මගෙන් ඇහුවා ඔය ආවේ රාවෙන්ද රිවිරෙන්ද කියලා ඇහුවා. රාවේ පත්තරෙන්ද රිවිර පත්තරෙන්ද ආවේ කියලා ඇහුවා. දැන් ඒකෙන් ඇයි කියන්නේ රාවෙන් ආවනම් ප්‍රශ්නයක් නෑ අපිට ප්‍රශ්න කරන්න පුළුවන් රාවේ මුංගේ නෙවෙයිනේ. හැබැයි අපි රිවිරනේ. එතකොට රිවිරේ උන්ගේ පත්තරේනේ. එතකොට උන්ගේ පත්තරේ වැඩ කරනකොට මේ පරයා හිතනවා මං උන්ගේ කකුල්ලෙව කන්න ඕන, උගේ වලං හොදන්න ඕන, මම උගේ වහලෙක් කියලා. ඒ වගේ අද බාල මුග්ධ තැනක තමයි මේ පරයා ඒ දවස්වල හිටියේ ප්‍රේහිතද. හරිද? එතකොට ඒ දවස්වල අපි මේක කොහොනම් ගියාත හොයාගන්න හම්බෙන්නේ නැහැ උන්ගේ. හරිද? එතකොට ඔතන කතන්දරයක් ඇති වුණා. ඉන්ටර්වියු එකත් සකබලාස් මේ ඉවරයි. කතන්දර ඊට පස්සේ යන්න බෑනේ. ඊළඟට මම ආවෙන්න ඕන රෙද්දක් කරගනින් කියලා මං ආවා. මම ඔෆිස් එකට එනකොට මම ඔෆිස් එකට එනකොට මම කතා කරලා කියලා ඉවරයි මම ඔෆිස් එකෙන් අයින් කරන්න කියලා. හැබැයි ඒ වෙලාවේ හිටියා හොඳ CEO කෙනෙක් හිටියා. CEO ගත්තේ මගේ පැත්ත. මම අහුවා මොකක්ද උනේ කියලා මං. කොහොමද මෙහෙම වුණා. මම මේ ප්‍රශ්න ටික අහුවා. හරි ඊට පස්සේ කරා ඔයාගේ වැඩේ හරියට කරලා තියෙනවා කියලා එයා මගේ පැත්ත ගත්තා. අවසානයේ මාව එළියට දාන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ඉතින් අන්න ඒ වගේ තමයි උන් හිතන් ඉන්නේ උන්ගේ පත්තරේ වැඩ කරා කියලා අපි උන්ගේ බත් බැලියෝ වෙන්න ඕන කියලා තමයි ප්‍රේහිතෝ. ඒ වගේ පරෙක් තමයි යෝක ඒ වගේ පරෙක්. ඒක මම බය නැතුව ඕන තැනක ඕන වෙලාවක කියන මං ඕකට බය නැහැ. ඉතින් මේ ඒ කාලේ කටවහන් ඉඳියා කරන් දෙයක් නැහැ. කතා කරන්න මේ වගේ මාධ්‍ය තිබුණෙත් නැහැ. හදාගෙන තිබෙත් නැහැ.
අනිත මේ වගේ ඉඩ කඩක් විවර වෙලා තිබුණෙත් නෑ. තනිකර උන්ගේ පාලනේ තිබුණේ. උන්ට මොකක් හරි කිව්වොත් ඉතින් ගිහි තන හොයාගන්න නෑ. එක්ක සුදු වෑන් එකක් එයි කියාවේ. මොකක් හරි කතන්දරයක් නේ නේද? එක්ක වාහනයක් ලොරියක් අපි යනකොට ලොරියක් ඇගුඩින් ගියා කියාවේ. ශනික මරණ ඇක්සිඩන්ට්. ඉතින් ওই වගේ තත්ත්වයක් තමයි තිබුණේ. කොහමද දැන් කියන්න පුළුවන් නේ. ඉතින් මම එතනින් ඒක කියන්න ගියේ ඒකයි බසිල් රාජපක්ෂගේ තත්ත්වය හැටි කියන්න ගියේ. දැන් අනිත් පැත්තෙන් දැන් අපි දැක්කනේ දැන් මේකේ ගියානේ මාස තව 6කට බැසිල්ගේ නඩුව. හරි. දැන් අපේ කතාවට එන්න ඕන අනිත් පැත්තේ. දැන් ඊයේ නුගේගොඩ නෑ බය වෙන්න එපා. නුගේගොඩ ගැන කියන්නේ. නුගේගොඩ රැලියට ආවේ මුන් ආවේ ආණ්ඩුව කළ යුතු දේවල් මතක් කරලා දෙන්නනේ. මෙන්න මේ ටික පොරොන්දු කියලා තියෙනවා. මෙන්න මේ ටික කරේ නෑ කියලා කියන්නනේ. හැබැයි ඇවිල්ලා උන් හැවනේ. ඇවිල්ලා උන් මතක් කරලා දීපු පොරොන්දුවක් නෑනේ. හැබැයි මේ වෙලාවේ ඕන දැන් අපි එක පොරොන්දු එක මොකද්ද? දීපු එකක් මතක් කරනවා. පොරොන්දුවක් මතක් කරනවා. පොරොන්දු නානේ හොරු අල්ලනවා කියලා නේද? හොරු අල්ලනවා කියලා පොරොන්දු. ඔව් වැඩේ යනවා තමයි. ඒක හරි. ඒ කතන්දරේ ඕකේ අපි නොදන්නවා නෙවෙයි. ගානට වැඩේ යනවා ඒ ටික ඔක්කොම හරි. නමුත් මේ නැවත මතක් කිරීමක් කරන්නේ නැවත මතක් කරනවා අල්ලස්ව දූෂණ විමර්ශන කමිෂන් සභාවට CID එකට නැවත මේ මතක් කරනවා සහ ජනාධිපතිතුමන්ට ජනාධිපතිවරයාට ඔබට මතක් කරනවා මේ නැවත මොකද්ද? රාජපක්ෂලාට දඬුවම් දීම නේද? මීට වඩා වේගෙන් මිනිස්සු බලාපොරොත්තු වෙනවා. රාජපක්ෂලාට දඬුවම් දෙන එක. දැන් බැසිලාගේ වැඩේ මෙහෙම තියෙන බැසිලාගේ වැඩේ බැසිලා රට නෑනේ මොකක් හරි එකට අංචියක් ගහලා මූ ගෙන්න ගන්න ඕන මුගේ නැත්තම් සියෝ ළඟම හිරි වැටෙනවා. හරිද? සියෝ ළඟම හිරි වැටෙනනේ මේ පරයොන්ට මුන්ට දඬුවම් නියම වෙලා මුන් දඬු කඳේ ගහලා මු හිරේ යනවා දකින්න මිනිස්සු බලාගෙන ඉන්නේ. රයිට්? කවදාවත් මුන්ට සනසීමේ මැරෙන්න හම්බෙන්නේ නෑ මේ රටේ ධනය කාර සූරා කාලා මේ රට දාපු තැනේ හැටියට ඕකුන්ට මේ යහපත් මරණයක් හම්බෙන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. හරි? ඒවා හිත හදාගන්න අපි කියන කතාව. නමුත් මිනිස්සු අස්පනා පිට මේ මුන්ට මේ අමනෙන්ට දනුවන් දෙන්න ඕන. හරිද? ඒතර බැසිල් එහෙම කියන්නේ කො දැන් සිරිලියගේ ෆයිල් එක උඩ ඇවිල්ලා පොඩි කියලා ආරංචියක් තියෙන එක වෙනම කතාවක්. සිරිලිය ෆයිල් එක නේද? දැන් වටගල පාර්ලිමේන්තුවේ ඇවිල්ලා උඩ පැන කිව්වනේ වටගල ඇමතිවරයා. දියොත් ඇමතිවරයා කිව්වා. හරිද? මේවා කිසි ප්‍රශ්නයක් නැහැ. ටක්කෙට ඔප්පු කරන්න පුළුවන් කියලා කිව්වා. කෝ ඒ කයිය ගහපු වේගෙන් කෝ වැඩේ. දැන් කෝ සිරිලියගේ 2 වීකෝ කොහෙද කි? හරිද? නෑනේ. ඒක තියෙනවා. ඒක වහාම පියවර ගන්න ඕන. අඩුම තරමේ සිරිලිය මොකද CID එකට හරි අපරාධ ඒක මේ විමර්ශන කොමිසමට හරි කියන්නේ එහෙම නැත්නම් අල්ලස් එකට හරි නේද? ගේන්න ඕනේ අනිවාර්යෙන්. අයි එයාට කියලා එහෙම සමාවල් දෙන්න බෑ ඒක. එතකොට නාමල් රාජපක්ෂගේ දැන් කියවනේ හොරෝපාදියක් කියලා මේක. අනේ සිරිලියගේ තව එකක් කිව්වා. සිරිලියගේ තව එකක් කිව්වා කවුද? මහින්ද පාර්ලිමේන්තුවේදී කිව්වා කවුද මිහිඳු අරණ කතන්දරයක් වනේ මිහිඳු අරණ කේස් එකක්. ඔව් මහින්ද ජයසිංහ මිහිඳු අරණ කේස් එකක් කිව්වා. කොහෙද මිහිඳු අරණක ඉඩම් අරගෙන ඉඩම් විකුණලා මාර කේස උඩ දාගෙන ගැහුවනේ. කොහේක? ඒවත් ඇදෙන්න ඕන. හරි ඔයාලට මතක නැති වෙන බල අපිට මතකයි ඈ ගේම ගහන්න. එතකොට ඒ කාරණාව හරිද? අම්මන්ඩිට එතනින් ඇදෙනවා. તો නාමල්ගේ හොර උපාධිය දැන් එළියට ඇවිල්ලා තිනවා CID එකේ විමර්ශනයක් දියත් වෙනවා. වහ දැන් අපි කියන්න ඕනේ නේද? අපේ අතේ බලේ නෑනේ. අපේ අතේ බලේ නෑ. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා මට දූෂිතයන්ට හොරුන්ට දඬුවම් දෙන්න බලයක් තිබුණා නම් ඔය කතා කරන ඉස්සරහා පෙළේ ඉන්න කිසි කෙනෙක් අද ඔතනින් නෑ කියලා. මේ මතක් කිරීමක් කරන්නේ ජනාධිපතිතුමා වැඩ කරන්නේ නෑ කියන තැන ඉඳගෙන නෙමෙයි මේ. එකම විශ්වාසය තමයි ඒ අපිට තියෙන. හරිද? නැවතත් මම එයාටත් මතක් කරනවා. හරි? ඒ
ඒක අපිට විශ්වාසයි මේක ගේම ගහනවා කියලා මොනවාද මතක් කරාම හොඳයිනේ. හරි. ඔන්න දැන් මතක් කරා ඒක. එතකොට නාමල්ගේ ඔහොර උපාධි සම්බන්ධ කතාව. එතකොට නාමල්ගේ ක්‍රිෂ්ණ අඩුව ඒක දැන් ගාන්ට යන එක හරි. ඒක කොයි වෙලාවක හරි පත්තු වෙන්න බෑ. ඒක අහගෙන යනවනේ. ඊළඟට අනිත් පුතාගේ නේවි දරුවගේ නේද? නේවි සීල් නේවි සීල් ගහන්න පාවද? නේවි සීල් රෝහිතද මොකාද යෝෂිත නේ. එතකොට යෝෂිත රාජපක්ෂගේ නඩුව කතන්දරේ. ඒ කියන්නේ ඒක අරහේ ඉඩමේ නඩුව නෙමෙයි මං කියන්නේ. ඒක ඉඩමේ වෙන කතන්දරයක් නේ. CSN එකේ කතාව. CSN එක කොහොමද ඇදුවේ ප්‍රශ්නයක් තියෙනවනේ. CSN එකනේ එකක් දාලා බලාගෙන ඉන්න එපා පුතා. CSN එක උඩට ගත යුතු වෙනවා. ඒ නිසා මේවා හරියට බලන්න ඕන. අනිත් එක තමයි බැසිලා ලංකාවට එන්න නැත්නම් දැන් උගේ මේ නඩුව යනවා. ඒක හරි නඩුව අතර මේ තීරණ ගන්න බැරි වෙයි. හැබැයි මේ බ්‍රවුන් සිල් වල ඉඩම අක්කර එකමාරේ පොල් ඉඩම අනිවාර්යයෙන්ම මේව රාජසන්තක කරන්න පුළුවන් නේ. අර මල්වානේ ඉඩම දැන් දන්නේ නැහැ මොකද්ද කියලා ඒකත් ආණ්ඩුව යටතේ තියෙන දැන් එහෙම මෙහෙ කවුරුත් නැහැ වගේ තියෙන ආතල් එක. ඒවල ලයිබ්‍රරි එකක් හරි දාලා එතන කතන්දරයක් කරන්න පුළුවන්. මොකක් හරි දෙයක් හදන්න පුළුවන්. සල්ලිනේ. හොඳට හදපු ඒවා විනාශ වෙන්න අරින්න ඕනේ. අර ගෝඨාභය රාජපක්ෂ අර හදපු ජී රාජපක්ෂ sorry ගෝඨාභය කෝ මගේ නෙමෙයි කියලා. අපිත් දන්නේ නැහැ ජී රාජපක්ෂ මොන බල්ලෙක්ද පරෙද්ද කියලා දන්නේ නැහැ අද මේ වෙනකනු. ජී රාජපක්ෂ හදපු ගේත් නේ දේවත වැඩ ගත්තොත් හොඳයි කියලා තමයි කියන්නේ. ඉතින් මතක් කරා වුණ මේක මහා පොදු සාධකයක් මේ මහා පොදු සාධකයක්. මේක ගොඩ දාගත්තොත් ඉතින් මිනිස්සුත් සතුටු වෙනවා. ඔයාලත් ඉතින් ගොඩ යනවා නේද? ආලත් ගොඩ මිනිස්සු සතුටු වෙනවා නේ. ප්‍රශ්නයක් නැහැ නේද? තරග කරන්න කවුරුවත් ඉතුරු වෙන එකක් නැහැ. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් ප්‍රේතෝතුනි ඔන්න මේ බැසිල්ගේ හොයි කතාව කියන්න ඕනේ ඔයාලත් එක්ක මේ වෙලාවේ. ඉතින් සෙනසුරාදානේ ගෙදර ඉන්නකොට බලන්න ඉතින් අපි බලාගෙන ඉමු. අපි බලාපොරොත්තු පිරුණු දෑසින් යුතුව බලාගෙන ඉන්නවා මේවා ඉතා ඉක්මනින් මේ අවුරුදු 5 කතන්දර ඈතට යන්න ඉස්සෙල්ලා නේද? මෑත ඔක ගොඩදායි කියලා අපි හිතනවා එහෙනම් ඇති නේද? එහෙනම් ගිහින් එන්නම් ඔබට සුබ දවසක්.